ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතා පිළිබඳව ඉතා කනගාටුදායක පුවතක් මෙන්න. ලාංකීය සිනමා සහ ටෙලිනාට්‍ය කලාවට අනගි මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතා දැඩි වකුගඩු රෝගයකින් පෙළෙන බවටයි වාර්තා වන්නේ. මෑතක සිට රංගනයෙන් ඈත් වෙමින් බිරිඳ වන මානෙල් වානගුරු සහ පුත් ජනිත් වික්‍රමගේ සමග ගත කරමින් ප්‍රතිකාර ලබමින් පසුවනවා. තම පියාට ඇත්වී ඇති කනගාටුදායක ඉරණම පිළිබඳව ජනිත් වික්‍රමගේ දැඩි සංවේදීව පවසන්නේ මෙවන් දුක්බර කතාවක්. මගේ තාත්තා වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. තාත්තා මේ ලෙඩෙන් නිසා ගොඩක් දුක් විඳිනවා. තාත්තට වතුර බොන්න දෙන්නේ දවසකට මිලිලීටර් ගාණක් විතරයි. ඒක මට දරා ගන්න අමාරුයි. තාත්තා තිබහට වතුර ඉල්ලද්දී පුතෙක් විදියට මම වතුර නොදී මග හරින එක මට කොයිතරම්නම් වේදනාවක්ද කියලා මම විතරයි දන්නේ. ඒත් මම එහෙම කරන්නේ තාත්තට තියෙන ආදරේට එයාව ජීවත් කරවන්න ඕන නිසා. මට ඕනේ තාත්තට මේ වකුගඩු බද්ධ කිරීම කරලා සාර්ථක වෙලා ඇති තරම් වතුර බොන්න දෙන්න. එහෙම කරලා මට ඕන දෙයක් වුණත් කමක් නැහැ. මනුස්සයෙක්ට වතුර ටිකක් බොන්න ආස වුණත් බොන්න හොඳ නැති ලෙඩ නම් කිසිම කෙනෙක්ට හැදෙන්න එපා කියලා තමයි මම හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ. ඒකේ වේදනාව මම ඇස් දෙකෙන්ම දකිනවා. ජනිත් දැඩි සංවේදීව පවසනවා. ආනන්ද වික්‍රමගේ රංගන ශිල්පී ආනනේ ඔබට ඉක්මන් සුවය ලැබේවා.